අතර ඉන්න කොල්ලෝ සෙට් එක. එනවා කියන්නේ. වයින් දන්නේ නැහැ. එක්ස්කියුස් මී මල්ලි. මේ ඔයාලා වැඩක දින්නේ. අපි ස්ට්‍රීට් මැජික් කරනවා මේ පොඩ්ඩක් වීඩියෝ එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අවුලක් නැහැ ටයිම් එක දිනවනේ. හරි මචං. අරකට ඔයාලා කට්ටියද? එක්කේ ටෙන්ඩ් කියනවා. අනේ වයර් දෙපා එනවලකෝ. මේ මචං. මට දෙනවා පැක් එකක්. හරිද? 4 දෙනෙක් ඕනේ. ඔයාලා 4 දෙනාට කාඩ් 4ක් තෝරගන්න දෙනවා. ඒ කියන්නේ එක එක. මල්ලෝ කැමති තැනක ඇති නැති කියනවා. ෂුවර්. තවනම් ගියහකි. නැතිනේ. මේ කාඩ් එක ගන්න හැබැයි බලන්න බෑ. අතිශය දික් කරනකො. අර අතින් වහගන්න. ඉස්සරහට කරලා වහගන්න. ඒ කියන්නේ කාඩ් එකක් පෙන්වන්න නැති වෙන්න තියාගන්න. හරිද? දැන් මල්ලි ඔයාලට දෙන විදිහට කාඩ් එකක් තෝරගන්න කැමති නැති නැති කියනවා. ෂුවර්ද? මේ කාඩ් එකක් ගන්න අතිශය දික් කරන්න. බලන්න එපා. මට වෙන්නන්නත් බෑ. වහගන්න. දැන් ඔයා මල්ලි පොඩ්ඩක්. ඊට වයින් පවුස් වැඩි වගේ. හරිද? වත් කැමති නැති නැති කියනවා. ෂුවර් නැති. මේ කාඩ් එක කාඩක් පෙන්වන්න බෑ. ඔව් වහගන්න. අර අතින් වහගන්න. දැන් කවුද? ආ එක්කෙනෙක් ෆෝන් එනවා. හරි එනවා. දැන් ඔයත් කැමති තැනක ඇති නැති කියනවා. ෂුවර්ද? ඒ කියන්නේ මේ කාඩ් එකක් බලමු. අවුලක් නැහැ. කියන්නේ ඔයාට විතර chance එකක් දෙනවා. ඉතින් මොකද්ද? රුවිතාට. මේකත් ඉස්සරහ දික් කරනවා. අර අතින් වහගන්න බැරි වේද? අද කරලා වහගන්න. කාඩක් පේන්න තියෙන. දැන් ඔයාලා දුන්නාද ඒ කාඩ් තුනක් තියෙනවනේ. අපි නොදන්න කාඩ් තුනක් තියෙනවා. හැබැයි ඔයා කාඩ් එක දන්නවා රුවිතාට කියලා. ඔයා හිතනවාද? ඔතන රුවිතාට නම් විතර දින්නේ 8 ඒවා අනිත් 8 ඒවා 3 කියලා. ආර්ථ ස්කෝප් කලාවර. බලන්න එපා බැලුවේ නෑනේ. කියන්නේ වර්ග 4ක් කියලා කියන්නේ. වර්ග 4. එකම වර්ග 4ෙන් එන්න ඕනේ. ඔයාගේ 8නේ තියෙන්නේ. රුවිතාට ඔක්කොම යනවා කියලා කියන්නේ. නෑ. 8 වාගේ තියෙන රුවිතාටනේ. ඒතර 8 ඒවා 4ක් තියෙනවනේ වංශ 4ෙන්. එකම කාඩ් එකට. කලාවර ස්කෝප් ආර්ථ. ඒ අනිත් කාඩ් තුන මෙයාලා තුන් දෙනාලගේ තියෙන කියලා හිතනවා. එහෙම හිතන්න බෑනේ. ඔයාලා කැමති නැහැ අද කියන්නේ. මම 1 2 3 ගිහුවම කාඩ් එක අත මෙහෙම දාලා මේ පැත්ත හරවනවා. අරින්න එපා. ඔයා කොහොමද තියන්නේ? 1 2 3 හරවනවා. අනිවාර්ය සෝල්මේට් වෙලා තියෙනවනේ ඔක්කොම එකම ගාන. 1 2 3 ඇරලා බලනවා හිමීට. ආයෙත් දෙනෙක් ඉන්නේ නේ. කියන්නේ වැරදිලා. ඒ කියන්නේ උතන දින 8නේ. හැබැයි මං ආයෙ ස්නැප් එකක් දෙනවා. හරවලා බලන්න ඔය කාඩ් එක. ගන්න කලාවර ආසේ වෙලා. ඒකනේ වැද්දන් කරේ. මොකයි දන්නේ හොඳයිද? අපිට වෙන කපල් එකක් ඉන්නවා පොඩ්ඩක් අපි අහලා බලමු. එක්ස්කියුස් මී මල්ලි. ඔයාලා වැඩක දිනනවා කරේ. අපි ස්ට්‍රීට් මැජික් කරනවා. ඔයාලට මැජික් එකක් කරාට කමක් නැද්ද? වෙලාව තියෙනවනම් කමක් නැහැ නේ. හරි. මල්ලා දෙන මල්ලි කාඩ් පැක් එකක්. හරිද? මම මුලින්ම ෂෆල් කරගන්නම්. ෂෆල් කරගෙන ඔයාලා දෙන කාඩ් දෙකක් තෝරගන්න දෙනවා. කැමති තැනකින් ප්‍රී චොයිස් එකක් දෙන්නේ. කැමති තැනකින් ඇති නැති ගන්නවා නම් කැමති තැනකින්. ෂුවර්. කවන්නම් ගියයි. යන්න දෙපාද? ඇතින් හරි. අතිශය දික් කරන්න. මේක බලන්න එපා. එතනට ඔය අතින් තියාන අරගෙන වහගන්න. ඇතින් දෙලා වහගන්න. හරිනේ. ඒ කියන්නේ කවුරුත් දැන් නැති වෙන්න වහන්න. දැන් ඔයාමයි. වත් කැමති තැනක ඇති නැති කියන්නේ. ෂුවර් තවන්න ගියයි. මේ කාඩ් එක කැමති ඇතිනේ හරි. මේ කාඩ් එක බලමු. ඒ කියන්නේ මේ බැලුවට කමන්නේ ඔය කාඩ් එක අපි දන්නේ නැහැ. ඔය කාඩ් එක බලමු. මේ මොකද්ද කාඩ් එක? කලාවර 10. ඉස්සර දික් කරනවා. මේක වහන්න. වත් අර අතින් වහගන්න. ඔයාලා දෙන්න කපල් එකනේ. හරි මෙහෙමයි. ඔය කාඩ් එක අපි දන්නේ නැහැ. ඔය කාඩ් එක අපි දන්නවා 10 තියෙන එක. කලාබර 10. ඔයා හිතනවාද ඔයාලා කලාබර 10 නම් ඔයාලගේ තියෙනවනේ ඒකේ අනිත් එක ස්කෝප් 10 කියලා. ඔයාලා දෙන්න හරියට මැච් වෙනවා නම් අනිවාර්යෙන් මේ දෙක මැච් වෙලා තියෙනවා. ඉතින් වෙන්න බෑනේ. ඔයා කැමති නේ දොර. බලමුද අපි? හරි. ඇරලා බලන්න ඔය කාඩ් එකද කියලා. නෑ. ඔයාලා දෙන්නේ ක්වීන්. ඔයාලා දෙන්නේ මැජික් එකේ වැරදුනා කියලා. නෑ. මම මේ ක්වීන් අරගෙන ඔයාට පොඩි ටච් එකක් දෙනවා. ඕක අනිත් පැත්ත හරවලා ඉස්සලා බලන්න. ගාන්නටම කින් ක්වීන් ගැලවිලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා ඇත්තටම ගැලවෙනවා. ඊට අනාගතයක් තියෙනවා කියනවා. Thank you. හරි නා. Thank you අපිත් එකතු වුණාට.